ඔහා අද අපි කතා කරමු අයියෝ සුරු. අයියෝ සුරු කියලා කියන්නේ අයියෝ කියන එක නන් නෙවෙයි. මේක ඇවිල්ලා අයි කියන්නේ love. යෝ සුරු කියනම පාවිච්චි කරන. එතකොට ඉත්සමෝ කිනීත්තේ හැම වෙලේම ඔයා ඒකට ආසාවෙන් ඔයා ඒක හරිම ආස දෙයක් විදිහට නිරන්තරයෙන්ම රෙගියුලර්ලි පාවිච්චි කරනවා නම් ඔයාට ඒක අයියෝ සුරු කියන එක කියන්න පුළුවන්. උදාහරණයක් ගත්තොතින් වතාෂි වා නන්නෙම්මෝ කොනෝ හෙයා සෙරමු ඕ අයියෝ shitemasu. මම අවුරුදු කීපයක්ම මේ හෙයා සීරම් එක ආසාවෙන් පාවිච්චි කරනවා. ඔකිනීරි නෝ මොනෝ දෙස්. මේක මගේ ෆේවරිට් එක. ඒ වගේ දෙයකට තමයි අයියෝ සුරු කියලා කියන්නේ. රෙගියුලර්ලි පාවිච්චි කරත් රෙගියුලර්ලි පාවිච්චි කරන එකක් උනත් අපි ඒක ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන දෙයක් නම් තමයි අපිට මේ වචනේ කියන්න පුළුවන්. මිනසම් මෝ නේ ඉරොයිරෝ අරුයෝදේ නේ. 例えば彼はこの時計を愛用してます. එයා මේ වොච් එක රෙගියුලර්ලි ආසාවෙන් පාවිච්චි කරනවා. 彼女は母からもらったこのカバンは今でも愛用してます. ඇය අම්මගෙන් ලැබිච්ච මේ බෑග් එක今でもතාමත් අයියෝ shitemasu. ඒ කියන්නේ ආයක ආසාවෙන් රෙගියුලර්ලි තාමත් පාවිච්චි කරනවා. දෝ අමාරි මුස්කෂ්කුないんですよね. ඒක ඇවිල්ලා අමාරු නෑ. 普通にずっと使ってる。私のお気に入りමේක දිගටම පාවිච්චි කරනවා. 私のお気に入りමේක මගේ ෆේවරිට් කියන එක දෙක එකට එකතු කරලා මගේ ෆේවරිට් දේ මම රෙගියුලර්ලි පාවිච්චි කරනවා කියලා කියන තමයි අයියෝ සුරු කියලා කියන්නේ. දෝ මිනසම් මෝ අයියෝ shitteru ලිප් ක්‍රීම් හරි නේ නනිකා බ්‍රෑන්ඩ් カバンだったりබ්‍රෑන්ඩඩ් බෑග් එකක් හරි誰かからもらった時計だったりකාගෙන් හරි හම්බ වෙච්ච වොච් එකක් වෙන්න බල නනිකා අයියෝ shitemasuか教えてください。